හයි කොහොමද ඔයාලට ඔන්න අදාළ වීඩියෝ එකක් අරන් ආවා තවත් ඔයාලගේ ඉංග්‍රීසි knowledge එක පොඩ්ඩක් level up කරගන්න. ඉතින් අපි දවසේ පුංචි වචන නැත්නම් පුංචි වාක්‍ය පාවිච්චි කරනවානේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් සමහර වෙලාවට අපි පාවිච්චි කරනවා I feel bad මේ වගේ පුංචි sentence. හරි වැඩි කතාවක් නැතුව අපි දැන් බලමු මම ඉස්සරවම ගන්නෙ මොකද්ද වාක්‍ය කියලා. සමහර වෙලාවට ඔයාලා කියනවා I feel bad. නිකන් ඔයාලගේ mood එක upset වගේ නම් ඔයාලා කියනවා I feel bad. මට ටිකක් හරි නෑ වගේ. නේ එහෙම කියනවනේ I feel bad. අපිට මේ I feel bad කියන එක කියන්න පුළුවන් වෙන විදියක් තියෙනවා. මොකද දන්නවද ඒ විදිය? I feel bad කියන්නේ අපි normal use කරන විදියනේ. මට නිකන් හරි නෑ වගේ. නිකන් එක්ක ඔයා දුකින් ඉන්නවනම් ඔක ඔයාට ඔයාගේ ඇඟට පොඩ්ඩක් අපහසුයි වගේ නම් අන්න ඒ වෙලාවට ඔයාලා කියනවා I feel bad කියලා. I feel bad. කවුරු හරි කෙනෙක් කියනවා hey shall we play cricket today? අපි අද ක්‍රිකට් ගහමුද කියනවා. එතකොට හිතන්නකෝ ඔයාට සනීප නැත්නම් ඔයා මොකේකට හරි දෙයකට දුකින් ඉන්නවනම් ඔයා කියනවා no I can't. I feel bad today. නැහැ මට බෑ. මට අද හරි නෑ වගේ කියලා කියනවා. ඒක තව විදියකට ඔයාට කියන්න පුළුවන්. I feel blue. I feel blue. I feel blue. I feel bad කියන එකම ඔයාට කියන්න පුළුවන්. I feel blue. My mistake. My mistake කියන එක ඔයාට කියන්න පුළුවන් විදියක් තමයි my bad. My bad. My mistake කියන එක ඔයාට කියන්න පුළුවන් my bad. කොට ඔයාට යාළුවෙක් කතා කරොත් මොනවා හරි කන්න යන්න. මොකක්ද කියන්නේ? ඔයාට සල්ලි නැත්තම් ඔයාට කියන්න පුළුවන් I have no money. Normally ඔයාට කියන්න පුළුවන් I have no money. But if you want to tell it in advanced way, ඔයාට ඒක advanced විදියට කියන්න ඕන නම් ඔයාට පුළුවන් use කරන්න I'm broken. I'm broken. මම ළඟ සල්ලි නැහැ. හිතන්න ඔයා අම්මත් එක්ක නැත්නම් ඔයාගේ අක්කෙක් එක්ක නංගියෙක් එක්ක කාත් එක්ක හරි එක බෝයිෆ්‍රෙන්ඩ් එක්ක එක ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඔයාලා කොහරි ගියාම shopping කරන්න හරි කොහරි ගියාට පස්සේ ඔයාට ඕනේ එයාගේ බිලක් ගෙවන්න. එතකොට ඔයා කියනවා I'll pay the bill. I'll pay the bill. I'll pay the bill. මම බිල ගෙවන්නම් කියලා කියනවා. ඒක normal way. It's a normal way. ඒක සාමාන්‍ය විදිය. අපි කියන විදිය. I'll pay the bill. මම බිල් එක ගෙවන්නම්. හැබැයි ඔයාට ඒක කියන්න ඕන නම් පොඩක් ඇඩ්වාන්ස් විදියට ඔයාට කියන්න පුළුවන්. It's on me. It's on me. It's on me. Okay. දැන් ඊළඟ වර්ඩ් එක අපි බලමු. ඊළඟ වර්ඩ් එකේදී හිතන්න ඔයාගේ යාළුවෙක් දුකින් ඉන්නවා. යාගේ දුකට හේතු වෙන ස්ටෝරි එක ඔයාත් එක්ක කියනවා. හරිද? එතකොට ඔයාට යාගේ දුක තේරෙනවා. එතකොට ඔයා කියනවා I can understand you. මට පුළුවන් ඔයාව තේරුම් ගන්න. I can understand you. මට ඔයාව තේරෙනවා කියලා ඔයා කියනවා. ඔයාට ඔයාව තේරුම් ගන්න පුළුවන් මේ අවස්ථාවේ යා මොකෝයි තරම් දුකක ඉන්නවද කියන එක. එතකොට සාමාන්‍යයෙන් අපි කියනවා I can understand you කියලා. හැබැයි ඒක අපිට ඇඩ්වාන්ස් විදියට කියන්න. කොහොමද ඒක ඇඩ්වාන්ස් විදියට කියන්නේ? ඔයාට ඒක ඇඩ්වාන්ස් විදියට කියන්න පුළුවන්. I feel you. I feel you. මට ඔයාව දැනෙනවා. මට ඔයාව තේරෙනවා. මේක නම් ඔයාලා වැඩිපුරම use කරන මට මැසේජ් එකක් දාන්න. නේ? ඒක අපි use කරනවා. text me. ඉංග්‍රීසියෙන් අපි කියනවා text me. මේක ඔයාලා ඇඩ්වාන්ස් විදියට ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නැත්නම් ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා බලන්න තේරෙනවද කියලා. text me කියන එක. ඔයාලට කියන්න පුළුවන් hit me up. hit me up. text me කියන එක ඔයාලට කියන්න පුළුවන් ඇඩ්වාන්ස් විදියට hit me up. hit me up. සමහර විට hit me up කිව්වම ඔයාලට ගහන්න ඉඩ තියෙනවා. ඒ හින්දා be careful. hit me up. මේක නම් ගොඩක්ම ඔයාලට interesting word එකක්. ඔයාට ඕනේ කාට හරි කියන්න ඔයාගේ කැමැත්ත. ඔයා යාට හිතන්නකෝ ඔයා බෝයි කෙනෙක් නම් ඔයාට තියෙනවා ගර්ල් කෙනෙක් ගැන කැමැත්තක්. හරිද? normally ඔයාට කියන්න ඕනේ මම ඔයාට කැමතියි නංගි කියලා කියන්න ඕනේ. මම ඔයාට කැමතියි කියලා කියන්න. මම ඔයාට කැමතියි කියලා කියන්න අපි සාමාන්‍යයෙන් කියනවා I like you. I like you. ඉංග්‍රීසියෙන් අපි කියනවා I like you. එහෙනම් ඉංග්‍රීසියෙන් අපි කියනවා I like you. හැබැයි ඔයාට පොඩ්ඩක් හිතෙනවා නම් මේක එකපාරටම කිව්ව ගමන් මෙයා මට මොනවා කරයිද දන්නේ නැහැ I like you කිව්ව ගමන් පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට කියලා බලමු. ඒක පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට ඉස්සෙල්ලාම කියන්න. සමහර විට තේරෙන්නේ නැති වුණොත් ඒක හොඳයිනේ. හරිද? what කියලා අහුවොත් ඔයාට ඊට පස්සේ කියන්න පුළුවන් I like you කියලා තමයි මම කිව්වේ කියලා නේද? ඒකට I like
you කියන එක වෙනුවට අපිට use කරන්න පුළුවන් advanced එකක් තමයි I'm into you. I'm into you. I'm into you. I like you. වෙනුවට you can use I'm into you. ඊළඟ word එක. මේක නම් නිතරම ඔයා කියන word එකක්. මට මහන්සි. I'm tired. I'm tired. Normally ඔයා මට මහන්සි කියලා ඉංග්‍රීසි වලින් කියනවා I'm tired. ඒක advanced විදියට ඔයාට use කරන්න පුළුවන්. කොහොමද ඔයා advanced විදියට කියන්නේ? I'm exhausted. I'm exhausted. I'm tired. I'm exhausted. I'm tired. I'm exhausted. මට මහන්සි කියන එක. Normally අපි කියනවා I'm tired. Advanced විදියට කියනවා I'm exhausted. Okay. The last one. ඔයාලගේ ක්ලාස් එකේ ඉන්න මාරම දක්ෂ ළමයෙක්. ඔයාලා ක්ලාස් එකේ ඉන්න මේ මාරම දක්ෂ ළමයා ගැන ඔයාලට කාට හරි ඉංග්‍රීසි වලින් කියන්න ඕනේ. එයා නම් හරිම දක්ෂයි. ඔයාලට කියන්න පුළුවන් he is very clever. He is very clever. Normally අපි කියනවා he is very clever කියලා. ඒක advanced විදිහට ඔයාලට කියන්න පුළුවන් he is very intelligent. He is very intelligent. He is very intelligent. Okay. ඔය ටික තමයි අද දවසේ මම ඔයාලත් එක්ක කතා කරාවේ. ඉතින් වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා වචනයක් දෙකක් එක වාක්‍යයක් වාක්‍ය දෙකක් හරි කමන්න ප්‍රැක්ටිස් කරගන්න. ප්‍රැක්ටිස් කරගෙන ඔයා බිගිනර් කෙනෙක් වෙන්න පුළුවන්. මේ මම වීඩියෝස් කරන්නේ අනිවාර්යයෙන්ම බිගිනර්ස්ලාට ඔයාලට චූටි දේවල් අල්ලගන්න චූටි දේවල් අල්ලගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් චූටි දේවල් අල්ලගෙන ඉස්සරහට යන්න ඉංග්‍රීසි වීඩියෝස් බලන්න, මූවීස් බලන්න, songs අහන්න හැමදේම කරලා ඔයාගේ ඉංග්‍රීසි knowledge එක level up කරගන්න.